ඉතින් ආයිති වීඩියෝ එක පටන් ගන්නවා. අපි අද කතා කරන්න යන්නේ අප්ඩේට් එකෙන් පස්සේ ගේම් එකේ වෙනස් වෙච්ච දේවල් ගැන. මුලින්ම කතා කරොත් අපිට ඉවෙන්ට් වලට ගියාම අපිට මෙහෙම ඇවිල්ලා තියෙන අලුතෙන් මෙහෙම ඉවෙන්ට් එකක් අපිට කෑලි එකතු කරලා ගන්න තියෙන මේක. ඉතින් මේ වගේ ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන ග්‍රැනයිට් ස්කින් එකක් ඇවිල්ලා තියෙන මේ වගේ බැනර් දෙවුයි අපිට AC 80කට ගන්න ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක වැඩක් නැහැ. ඔය තව G18 එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ෆ්‍රී දෙනවා පෑන් ස්කින් එකක්. ඒකට ඉතින් BRCS ඩැමේජ් කරන්න තියෙන්නේ එනිමින්ව. ඉතින් ඒකට ඒක ගන්න පුළුවන්. තව අපිට ඇවිල්ලා තියෙනවා අපිට එන්න තියෙනවා ඇවිල්ලා තියෙනවා මේ මෙහෙම අපි පරණ ටෝකන් දෙන ටෝකන් දීලා අපිට අලුතෙන් ආපු ටෝකන් ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ කොයින් වලට අලුතෙන් ගන්න ඇවිල්ලා තියෙනවා බොයිස්. ඉතින් මෙන්න මේ බණ්ඩල් වලදී මං ගාව එක තියෙනවා අවුලන්නේ. මෙන්න මේ CD ස්කින් එක හැමෝම ගන්න කියලා කියන. මොකද මේක සුපිරි ස්කින් එකක්. හොඳට වදින ස්කින් එකක් මේක. අපි ඊට පස්සේ ගියොත් අපි යන් ගිල්ඩ් එක පැත්තට ගිල්ඩ් එකට ගියාම ඕගොල්ලන් කියන් දෙන මං ගිල්ඩ් එකක් හදලා තියෙන්නේ. කැමති කට්ටිය එන්න මේකට. ඊට පස්සේ ගිල්ඩ් එක පැත්තට ගියාම මේ ගන්න ස්කින් වෙනස් වෙලා තියෙනවා. මේක ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය මේක මං ගාව තියෙනවා. මේක නම් ඉච්චර වැඩක් නැහැ. මේකේ ඒකේ ස්කින් එක හොඳයි. මේකේ තොම්සන් එක පිරි හොඳට වදිනවා. හොඳ ස්කින් එකක් තියෙන එක ඒක. ඒකත් හැමෝම ගන්න කියලා මං කියන්නේ. ඒක පෙන්නන්න ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඔන්ලයින් ඉතින් මේ ස්කින් එක සුපිරියක් පේනවනේ. ඉතින් හොඳට තියෙනවා. ඊට පස්සේ අපි යන් වොලට් එකට යන්කෝ. වොලට් එකට ගිහිල්ලා මැජික් කියුබ් වල අපිට ගන්න වෙලා තියෙන සුපිරිම දෙයක් මේ කවුරුත් හිතපු නැති විදියට ඇනිමේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් බොයිස් ඕගලන්ට මං කියන මේ ඇනිමේෂන් එක ගන්න මැජික් කියුබ් දෙකක් නෙවෙන්නේ ඉතින් ගන්න. තව ඉතින් අපිට අලුතෙන් මේ ලස්සන බණ්ඩල් එක ඇවිල්ලා තියෙනවා. මේ ඉමෝට් එක ඇවිල්ලා තියෙන මේ ඉමෝට් එක නම් වැඩක් නැහැ ගන්න එපා. ඉතින් මෙහෙම බණ්ඩල් ටිකක් ඇවිල්ලා තියෙනවා. මේක නම් මරු ඇති. තව ඉතින් වැඩක් නැහැ. ඉතින් අනිත් ඒවා ගැන කියලා ඉතින් මං කියනවා මෙන්න මේ බණ්ඩල් එකක් ගන්න කියලා. මෙන්න මේකත් හොඳ පරණ ටිකක් බණ්ඩල්. සාමාන්‍ය පරණ බණ්ඩල් එකක් මේක වාසි. තව ඉතින් මෙව්ව තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිත් ඒවා ඉතින් තිබ්බේවනේ. වැඩක් නැහැ ඒවා ගැන කියලා. ඉතින් ඊට පස්සේ අපි යන් watch me go viral. කොහෙද යන්නේ? ස්ටෝ එක පැත්තට යන්. ස්ටෝ එක පැත්තට ගියාම අපිට අලුතින් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙව්ව එහෙම ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන්. ගණන් ගණන් නැහැ. ඉතින් පෙන්නන්න ගන්න ඕගලන් දන්නවනේ. අපි මේකේ මොකද්ද මම පෙන්නන්න ගියේ අපිට ඇවිල්ලා තිබ්බ දෙයක්. ඒක සුපිරි දෙයක් ඇවිල්ලා තිබ්බ කොහේ හරි මම හරියට මතක නැහැ. අපි යන් ඉතින් රෑන්කේ පැත්තට ගියාම අපිට මෙතන තියෙන ග්‍රැනයිට් ස්කින් එකක් තියෙනවා. ලූට් බොක්ස් එකක් තියෙනවා. ඒ වගේ මේකට ස්කින් එකක් තියෙනවා. මේක නම් වැඩක් නැහැ නේද? අපිට ස්කාර් ස්කින් එක මේ වගේ ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. මේක නම් උත්තර නැහැ. තව කියන්න ගියොත් අපිට තියෙනවා ඉන්න ගයිස් පොඩි වැඩක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපිට මට කියන්න තියෙන්නේ අපිට මේ විදිහට වෙනස් විදිහට අපිට ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේක මාර වෙනස් විදිහට ඇවිල්ලා තියෙන. ඉතින් කරවන්න කියන ඩයමන්ඩ් නෑ මං ගාව. ඊට පස්සේ කියන්න ගියොත් අපි වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ උඩින් ගියොත් මෙන්න මේ හරියේ ඔයාගේ ඩවුන්ලෝඩ් කරන දැනට පොඩ්ඩක් මේක පොඩි එකක් තියෙනවා. අන්න ඒක ඉබුගාම තමයි අපේ මේ පාර අප්ඩේට් එකේ ස්පෙෂල්ම දේ බලා ගන්න පුළුවන්. ඒක පට්ට සුපිරි මං කියන්නේ. ලොබිය වෙනස් වෙනවා. එතකොට මේ ලොබිය ඉඳන් අපිට ඉතින් අවුලන්නේ මේක මරු මෙහෙම කරාම අපිට ඉතින් වර්මින් මේ හරි යාම් පේනවා. මේ හරි DJ එකක් තියෙන මේ DJ එක ළඟට ගියාම ඔන්න නටන්න පුළුවන්. දලා නටන්න පුළුවන්.
ඉතින් එහෙම නටලා වාට එක එකව දිනා ගන්න තියෙන්නේ. අපි ගාව තියෙනවා නෙවෙයි වෙනේව තියෙන්නේ. ඉතින් එක එකව තියෙනවා. තුවා ළඟ තියෙන මූටුත් දාන්න ඕනවා. ඊට පස්සේ අපි යම් මෙන්න මේක ගන්නවා නම් ඩාන්ස් මේක ඉතින් ඩාන්ස් කරන්න තියෙන විනාඩි 5. ඉතින් ගන්න ඉතින් විනාඩි 5 නටන්න ඕනවා. ඉතින් මේ උඩ තියෙනවනේ මේ ඉන්නේ කියලා වැඩි වාට ඉතින් සාමාන්‍ය දැක්කාම ඉතින් වාට මේක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ කවුරු හරි කතා කරන කවුද දන්නේ නැහැ. ඉතින් මට මේ වෙලාවේ ඇත්තටම පින් එක නැහැ. මේ මොකක් wifi එක ඕෆ් වුණා. පින් එක නැහැ. ඉතින් මෙහිම ඇවිල්ලා තියෙන අපිට බණ්ඩල් ටිකක් ඇත්තටම කිව්වොත් සුපිරිම බණ්ඩල් එක. ඩයමන්ඩ් වලට ගන්නා වූ බණ්ඩල් එකට වඩා මේක බර. තව ඇවිල්ලා තියෙන අපිට පැරෆල් ස්කින් එක ඒකත් සුපිරි. අපි ඊට පස්සේ මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ ගහ ගන්න. මාත් එක්ක උන්දින් අපි ගහ ගන්න තියෙන මෙතන. මෙහෙම ගහ ගන්න තියෙන. ඉතින් මෙයා ඩාන්ස් කින් කෙනෙක් ඉතින් මෙතන තමයි අපිට නම් කස්ටම් ගහනවා වගේ පොඩි දෙයක් තියෙනවා. පොඩි සීන් එකක් තියෙනවා විතර කස්ටම් ගහනවා වගේම තමයි. මේ වගේ පොඩි සීන් එකක් තියෙනවා. අපි ඊට පස්සේ යන් කොහෙද? එච්චරයි ඉතින් මේ අප්ඩේට් එක වෙනස් වෙලා තියෙන්නේ. තව අපිට මෙහෙම බලන් ඉන්න පුළුවන් මේගොල්ලන්ගේ මැච් එක. ඇත්තම කිව්වොත් ඒක සුපිරි වැඩක්. කියන්නේ අපි ෆොටෝ එකක් ගහගන්න වාසි. තව කියන්න ගියොත් අපිට ඊඩි අපිට මෙහෙම වැඩක් මේක නම් වැඩක් නැහැ. ඒ වගේම අපිට බෑග් පැක් එකක් හම්බුනේ ඒක නම් මාරු. මේ බෑග් පැක් එක සුපිරි. ඊට පස්සේ හම්බෙන්න තියෙනවා අපිට මේ වගේ බැජ් එකක් හම්බෙන්නේ. බැජ් එකත් මාර ලස්සනයි. ඊට අපි යම් මෙතන ගන්න පුළුවන් වේද කියලා මේගොල්ලන්ගේ ගිහිල්ලා මට ඇත්තටම මේ පින් එක නෑ. මේ වීඩියෝ එකත් හරියට කරගන්න මේ වගේ සීසෝ පදින්න පුළුවන්. iPhone කාර්යයක්ද මන් දැහැවත් ඉන්නේ. ඒකයි මේ වගේ පේන්නේ. මෙතන යන්න ඊට පස්සේ අපි ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් මට මේ සැරේ මගේ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන ඕක තමයි එපා වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ අදට වීඩියෝ එක ඉවරයි. මගේ ඉතින් වීඩියෝ බලලා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් පාරක් දෙන්න. ළඟදී පටන් ගත්තේ මම පොඩි අවුල් ඇති. ඒවත් කමෙන්ට් කරලා කියන්න අවුලක් නැහැ.